මේ දවස්වල හැමතැනම වෛරස්. ශ්‍රී ලංකාව තුළ බෝවන රෝග ඉතා සීඝ්‍රයෙන් පැතිර යාමේ අවධානමක් ඉස්මතු වී තිබේ. බැක්ටීරියා, වෛරස් වැනි ක්ෂුද්‍රජීවීන්ගේ ආසාදනයන් හේතුවෙන් ඇතිවන බෝවන රෝග පිළිබඳ සාමාන්‍ය පමණක හෝ අවබෝධයක් දැනුමක් නොමැතිවීම හා රෝග නිවාරණ කටයුතු පිළිබඳ අල්ප දැනුම මෙහිලා අත්‍යන්තයෙන්ම බලපා ඇති බව පැනේ. වෛරස් ආසාදනය හේතුවෙන් ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන රෝග අතුරින් ඉන්ෆ්ලුවෙන්සා, ඩෙන්ගු සහ චිකන්ගුන්යා මූලික වේ. ආසාදිත පුද්ගලයෙකු කැස්ස කිවිසුම් යාම හෝ කතා කරන විට ඔහුගේ හෝ ඇයගේ මුඛයෙන් නිකුත් වෙන ඇසට නොපෙනෙන කුඩා කේත අංශු නැත්නම් බිඳිති සහිත වාතය නිරෝගී අයෙකු ආශ්වාස කිරීම හරහා ඉන්ෆ්ලුවෙන්සා හෙවත් උණ රෝගය පැතිරෙන අතර ඩෙන්ගු සහ චිකන්ගුන්යා පැතිරෙන්නේ ඊඩීස් නම් මදුරුවන් දෂ්ට කිරීමෙන්. මේ දවස්වල වර්ෂාව පතිත වෙනවා වරින් වර. එතකොට මදුරුව ඇති වෙන්න පුළුවන් විදිහට වතුර එක්රැස් වෙන්න පුළුවන් ඔබේ නිවස සහ ඒ අවට පරිශ්‍රවල. ඒ නිසා මේ දේවල් පිරිසුදු කර ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. අපිට මතකයි ඩෙන්ගු නිසා සිදුවුණු මරණ වටිනා ජීවිත ගණනාවක් ඩෙන්ගු මදුරුවා විසින් උදුරා ගත්තා. ඉතින් මෙවරත් වැස්සට පස්සේ ඩෙන්ගු අවදානම වැඩි. මේ වෙනකොටත් ඩෙන්ගු රෝගීන් බොහෝ ප්‍රමාණයක් විශේෂයෙන් බස්නාහිර ගම්පහ කියන බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ වාර්තා වෙනවා. ඒ නිසා ඔබ අවට ප්‍රදේශ මදුරුවන් එක්රැස් වන ස්ථාන බවට පත් කරගන්න එපා. ඒ කියන්නේ මදුරුවන්ට බෝ වීමට හැකි පරිසරය හදලා දෙන ස්ථාන බවට පත් කරගන්න එපා කියන මතක් කිරීම අපි මේ මොහොතේදී කරනවා. සහ අනිකුත් බැක්ටීරියා සහ වෛරස් වගේ ක්ෂුද්‍ර ජීවීන්ගේ ආසාදනයන් නිසා ඇතිවන රෝග පිළිබඳව දැනුවත් භාවයක් ලබාගෙන ප්‍රතිකාර ලබා ගැනීම සිදු කළ යුතුයි කියලා අපි මතක් කරනවා.